ආයිබෝවන් හැමෝටම. ඉතින් කොහොමද? හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. 10 වෙනි සේල් එකේ පැල ගොඩාක් මේ වෙනකොට සේල් කරලත් ඉවරයි. සමහර පැල ඒගොල්ලන්ට හම්බ වෙලත් ඉවරයි. ඉතින් හැමෝටම ගොඩක් ස්තුතියි. අද අපි බලමු එකම පාටින් එන විවිධාකාර පැල ටිකක්. මේ පැල මේ පාට මාර විදිහට ඉල්ලනවා. ඉල්ලන තරමට සැපයුමක් දෙන්න මගේ ළඟ පැල නැති තරම්. ඒ තරම් ඉල්ලන පාටක් තමයි මේක. අපි බලමු. මෙන්න මෙයා. මේ ඉන්නේ. මෙන්න මෙයා. ඔයාලා හොඳටම දන්නවා මෙයාගේ තදම තද කොළ පාට එකකුත් තියෙනවනේ. තදම තද කොළ පාට එකකුත් තියෙනවා. අර වෙන පැල වර්ග වගේ තමයි. ඒ තද කොළ පාට එක බොහොම අඩු මිලට ගන්න පුළුවන්. මෙයා එහෙම බෑ. මෙයා එහෙම බෑ. මෙයා මාරම ගණන්. මෙයා ටිකක් මේ මගේ ළඟ තිබිලයි මෙයා ලොකු උනේ. මෙයාගේ පොඩි පැලේ මම ගෙනාවෙත් ලොකුම ලොකු ගානකට. ආයෙත් තියෙනවා බලන්න ඒ පාටමයි මෙන්න මෙයා. අර ඉස්සර අපේ ගම්වල වැටේ තිබුණේ. මතකද? ඒ වැටේ තිබුණු ඒ පාට මේක වුණාට ඒ කොලෙත් මේක වුණාට මේක පොඩි කොලේ. මේ කොලේ පොඩි. මෙයා ලොකු වෙන්නේ නැහැ. වැල යනවා. කොලේ ප්‍රමාණය ලොකු වෙන්නේ නැහැ. ඉතින් මෙයාගෙත් ඉල්ලුමට දෙන්න පැල නැති ගානයි. ඒ තරමට මෙයාගෙත් ඉල්ලුවා. ආයෙත් ඔයාලා හොඳටම දන්න කෙනෙක් තමයි මං සේල් කරපු. මෙන්න මෙයා. මේ බලන්නකෝ. මෙන්න මෙයා. ඉල්ලනවා දෙන්න නෑ. පැල වගේක් දාලා තියෙනවා. පැල මං ගොඩක් දාලා තියෙනවා. ඒවා පැල වුණාම දෙන්නම්. මෙයත් මේ පාටමනේ. මේ ආයෙත් ඉන්නවා මෙන්න මෙයා. මේ මූන් ලයිට් එක්කෙනා. මේ මූන් ලයිට් උත් හරියට ඉල්ලනවා මගෙන්. එයත් හරිම ලස්සන ලා දලු පාටක්නේ. පාටේ හැටියට තමයි ඉතින් මං හිතන්නේ. මොකද මෙයා මාරම එළියයි. ඒ නිසා වෙන්න ඇති. මේ මූන් ලයිට් එකේ තියෙනවා තව වර්ග කීපයක්. මගේ ගාව තියෙන මේක විතරයි මම සේලුත් කළා. ආයෙත් ඉන්නවා මෙන්න මෙයා. අර එදා මම පොඩි වීඩියෝ එකක් කළානේ. පැල හදාගත්ත විදිහ දැන් ලොකුද කියලා බලන්න. අන්න ඒකෙදි මම මේ පැලේ දෙන්න කැමති වුණේ නෑ. මොකද මේ මෙහෙම ඔයාලට පෙවුනට මේ පැලේ ගොඩාක් පොඩි. ගොඩක් පොඩි මෙයා. මේ තරමට ලොකු නේ මගේ ළඟ තිබිලා. මං ගෙනාවෙත් ගොඩාක් පොඩියට. මේ ඉතින් ඒත් ඇහුවේ නෑ කියන දේ. ටිකක් දුර එක්කෙනෙක් පැල 2-3ක්ම ඉල්ලුවා. ඉතින් මගේ තිබුණු පැල මම දුන්නා. මේ අනේ ඉතින් ගොඩක් අඩු මුදල නෙවෙයි දුන්නේ. මෙයාලා ගොඩක් ගණන්. හොඳටම දන්නවනේ එයාගේ ලොකු අය තමයි මේ ඉන්නේ. මේ කට් කරපු පැලයක මේ බොටම් කෑල්ල මේකේ උඩ එක තමයි එදා මගේ අතින් මම පෙන්නුවේ. ඒකත් එදා වගේම සේල් වුණා. හිතුවේ නැති විදිහට ඒකත් ඉතින් මුදල නම් ලොකු වැඩි තමයි. ඒක ඉතින් මිල අඩු උනේම නැහැ. ආයේ ඉන්නෝ මෙන්න මෙයා. ජංගල් ෆ්ලීවර් කියන එක්කෙනා. මෙයත් මාරම ලස්සනයි. හැමෝම ඉල්ලන පැලයක්. මේත් අර වගේ දලු පාට තමයි. ආයෙත් ඉන්නෝ මෙන්න මෙයා. මේ බලන්නකෝ. මේ මාරම ලස්සනයි නේද? මෙයා නම් කොළ ලොකු වෙනවා මෙහෙම තිබුණට. ඒ වුණාට මෙයාවත් හරියට ඉල්ලනවා. ආයෙ ඉල්ලනවා මෙන්න මෙයා. මේ බලන්න. මේ වෙරිග්‍රේටඩ් වුණාට මෙයාගේ හැදීගෙන යනකොට මෙන්න මේ පාට තියෙන්නේ. මේ කහ පාට. මේ තනි කහ පාට වුණත් කොළ එනවා මෙයාගේ. ඒක තමයි කහ පාට කියන්නේ ලා දලු පාට. මෙයාටත් මාර විදිහට හැමෝම කැමතියි. හැමෝම ඉල්ලුවා. මට දෙන්න පැල තිබුණේ නෑ අන්තිමට. මේකත් මේ තව කෙනෙක් අරන් තියපු පැලයක්. තව ඒ මිස් තාම ගත්තේ නෑ. මම පැල අයින් කරලා තියෙනවා ඉතින්. මේ අයින් කරපු එකක් තමයි ඒකත්. ඉතින් තේරුණාද? එකම පාට විවිධාකාර පැල එකම පාට. ආයෙ බලන්නකො මෙන්න මෙයා. මේ ඔන්න බලන්නකො මෙයා. මේ දැක්ක නේද? තනි කහ පාට මෙයා. අර වෙරිග්‍රේටඩ් නෙවෙයි. තනි කහ පාට. තනි කොළ පාට එකක් තියෙන්නේ. අර මට හරියට ෆොරිඩා බියුටි වගේ නමක් තමයි. ෆොරිඩා බියුටි එකේ කහ පාට එක්කෙනා මේ. තනි කහ පාට. දැක්කද? සේල් කරන්න ඉතින් මේ කාලයක් බලන් ඉන්න වෙනවා. පැල හදන්න තව පොඩ්ඩක් මුල් එහෙම දැම්මහම කපලා අතු ඉඳවලා තමයි මේ කරන්න වෙන්නේ. එහෙනම් මේගොල්ලෝ ගත්ත කෙනාට මම මේගොල්ලෝ ඉඳවන හැටි හැදෙන හැටි ඔක්කොම කියලා දුන්නා.
මෙයා ඉන්නේ මේ පොඩි පෝච්චියක. හරිනම් මෙයාට දැන් පෝච්චිය මදි. ටිකක් කට පළල් පෝච්චියකට මෙයාව ගන්න ඕන. ඒක තමයි මේ එතකොට මෙයා ටක් ගාලා හැදෙනවා. හැදුනහම ඉතින් අපිට ලස්සන බලන්න පුළුවන්. මෙයා හරිම ලස්සනයි. ඉතින් මං ආයේ සේල් එකක් ගේනවා හෙට අනිද්දා. එතකොට බලමු. තියෙන පැල හොඳ පැල ටිකක් ලෑස්ති කරලා තියෙනවා. ඔයාලා වෙනුවෙන්ම අනේ පැල ගත්තු අයට ගොඩාක්ම ස්තුතියි. කරදරයක් නැතුව වැඩේ කරගත්තා. ඔයාලට ඉතින් ගොඩක් ස්තුතියි. මුදලුත් හැමෝම දැම්මා. එහෙනම් ඔයාලට සුබ දවසක්.